අන්තිමට විභාගයේ ඔය තමයි අන්තිමටම හම්බෙන දවසේ කියන්නේ විභාගයට දවසක් කලින් තියලා හරි ඕම එක. දැන් මේ ඔය කියන අදාළ ගෑනු ළමයා අනිත් ගෑනු ළමයි සෙට් එකේ ඩෙන්ටිටි අරගෙන අතුරුදහන් වෙලා. දෙන්න තියෙන්නේ හරියද? ඒ කියන්නේ හිතන්නකෝ කියන්නේ කරන්න තියෙන බලුම වැඩක් නේ. දැන් නිකන් ඔය ඉන්බොක්ස් මැසේජස් එනවා. මට ළමයි පිටි දාලා දෙනවා. හරියන එකක් නෑ නේ මම මේ පාර කරලා. හරිද? කොයි කිල්ල තමයි බහුතරයක් ඉන්නේ. ඒවා ස්කිප් කරලා ඊළඟ පාර කරමුද? කියලා නිකන් සමහරටුව දන්නෙත් නෑ. හරි එහෙම නෙමෙයි නං කොල්ලෝ නෙමෙයි බාග. හරිද? ගෲප් වල ඕන තරම් හම්බෙලා තියෙනවා. ඉතින් ආයි ඕන තරම් හම්බෙලා තියෙනවා. බැලුවාම පන්ති යන ළමෙක් හෝ කවුරුවත් නෙමෙයි. හැබැයි ෆේක් ප්‍රොෆයිල් එකකුත් නෙමෙයි අතර ළමෙක්. උන් අනිත් ඒවුන්ට කෙල යනවා දැන් මේ කාලේ. කොහොමද තියෙනවා පොඩ්ඩක් අවධානය. මොකද අපේ මානසිකත්වය කියන එක හරි වටිනවා මේ කාලේදී. අපි ෆුල් ගැම්මෙන් ආයි නෑ. පේපර් එක කනවා කියලා ඉන්න ඕනේ. ඔය දින 99 වීමත් එක්ක මෙන්න මෙහෙම එකක් එනවා මේ හැම අවුරුද්දෙම වෙන එකක් මම වල දැම්ම කියලා තියන්න බෑ. ඔයාලගේ හොඳට. සාමාන්‍යයෙන් දැන් මේ වෙලාවේ ಜಾති දෙකක් ඉන්නවා ළමයි. අපේ උන් නම් එහෙම නෑ මම කියන්නේ. එකක් කොහොම හරි මේක කරනවා අනිවාර්යෙන් ඒ කොහොම හරි ඔයාගේ හොඳම රිසල්ට් එක දානවා කියන්නේ. සමහර જાතියක් ඉන්න දැන් වැඩේ ඇතරලා ඉන්නේ. අපේ උන් නෑ. මම දකින්නේ නෑ එහෙම ළමයි පන්ති ඇතුලේ. සමහර සෙට් එකක් ඉන්න වැඩේ ඇතරලා දෙන්නේ. කියන්නේ උන් දන්නා උන් කරන්න. කියන්නේ උන්ට එච්චර ටාගට් එකක් නෑ ජීවිතේ. දැන් ඕක ඇතරලා. දැන් වැඩේ අතහැරලා දැන් මොකද කරන්නේ? එක්ක වැඩේ අතහැරලා උන් නිකන් ඉන්න. තුන් අනිත් ඒවුන්ට කෙල යනවා දැන් මේ කාලේ. ඒ කියන්නේ දැන් සමහරලාට දැන් නිකන් ඔය ඉන්බොක්ස් මැසේජස් එනවා. මට ළමයි පිටි දාලා දෙනවා. හරියන එකක් නෑ නේ මම මේ පාර කරලා. හරිද? කොයි කිල්ල තමයි බහුතරයක් ඉන්නේ. කොල්ලොත් ඉන්නවා. ඒ කියන්නේ මේ වැඩක් නෑ නේ. ඒවා ස්කිප් කරලා ඊළඟ පාර කරමුද? කියලා නිකන් සමහරටුව දන්නෙත් නෑ. හරිද? එහෙම කරා. ඊට පස්සේ ගෲප් වල කොච්චර වැඩ කරත් වැඩක් නෑ බා. හරිද? කොච්චර කරත් එකයි. හරිද? ඊට පස්සේ තව දානවා. දැන් මම හැම අවුරුද්දෙම මේක හොඳට දකින්න දෙයක් ඈ. වැඩ කරනවා පේපර් වල කිසි ලකුණක් වැඩි වෙන්නේ නැහැ තීරුමක් නැහැ මේක කරලා. කියලා අනිත් එක ආව. ඒ කියන්නේ ඔයා හිතනවා අපෝ අපි ඕවා ගණන් ගන්න නැහැ කියලා. ඕවා අපේ හිතවල ඇතුලේ තියෙනවා. හරිද? අපිට ඊට පස්සේ ඕවා අපි ගණන් ගන්න නැහැ. මැසේජ් එක දැක්කට ගණන් ගන්න නැහැ. අපි මල්ලයට යනවා අදාළ නැහැ. හැබැයි හිතේ තියෙනවා. ඔය කියන වචන අපේ හිතේ තියෙනවා. ඊට පස්සේ අපිට ගානක් හදලා පේපරයක් අමාරු වෙලා අපේ ලකුණු අඩු වෙන වෙලාවක් ආපුවම අන්න අරක ටිකට් වෙනවා. ඒ කියන්නේ අපේ හිත ඇතුලේ තියෙන අරක මේව වෙනවා. ඔහොම සීන් එකක් හැම අවුරුද්දෙම වෙනවා. ආයි ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. දැන් ඔන්න දවස් අනුවන දවස් ගාන 100ට අඩු ගානක් වුණාට පස්සේ ඔන්න ඔහොම කණ්ඩායම හැදෙනවා. පන්තිය ළමයි නෙමෙයි ගොඩක් කරාට ඒකටලෝ පන්තිය ළමයි නෙමෙයි නිකන් ඔය ඇත්තටම ළමයි තමයි එක එක ගෲප් වලට ගිහින් ඔන් ඔය වගේ දදා ඉන්න එක තමයි උන් කරන්නේ. මං කියන හොද්දටම දැකලා හොද්දට වෙන් කරලා අරන් මේ ප්‍රොෆයිල් යූසර් නේම් උනත් අපි එකතු වෙන පාරක් ගන්න දන්නම් මෙන්න මූ හිම එකෙක් කියලා. පන්තිය උන් නෙමෙයි එහෙම ඉන්නවා. බහුතරයක් කෙල්ලෝ ඉන්නේ කොල්ලොත් එක දෙන්නෙක් ඉන්නවා. අනිත් ඒවුන්ව කියන්නේ ඌටත් විභාග කරගන්න බැරි තත්ත්වයකට පත් කරන්න. ඒ කියන්නේ පොඩි දෙයකින්. ඉතින් වැඩි ඕනේ නැහැ මේ 2019 කියන්නේ මම කල්නුත් පන්ති වල ගියා දෙනවා. 2018 19 පන්තියක ඉස්කෝලේ කිව්වොත් හරිනා ඉස්කෝලේට මේ අපට ඉස්කෝලේ ගම්පහ ඉස්කෝලේ නෙමෙයි කෙල්ලන්ගේ ඉස්කෝලයක්. මේ එක ළමෙක් කොහොම මේ හොඳම යාළුවා අනිත් ඒ කියන්නේ හොඳ මේ යාළුවයි කියන්නේ ඒ සෙට් එකේ කට්ටිය හරිද? දැන් එකෙක් ඔය කාලේ අතහැරලා ඉන්නේ. ඉතින් මේ ළමයි මට මුලින්ම කිව්වා මේ කාලේ ගෲප් ක්ලාස් වගේ නේද? ළමයි ඇවිල්ලා මට කියනවා මොකද්ද වෙන්නේ කියලා. දැනුත් ඉතින් කියනවා. දැන් වෙලාව ප්‍රශ්නයක් නෙදින්නේ. කොහොම හරි මේ ළමයි කිව්වා මේ මෙහෙම මේ සෙට් එකේ ඉන්නවා මේ මෙහෙම අපේ ඉස්කෝලේ එක අපේ පන්ති අපු ළමයි නේ. ඉන්නවා මේ අක හැමදාම අපිට කියන්නේ මේක කරලා වැඩක් නැහැ කරොත් හරියන එකක් නැහැ. මූ වැඩක් කරන්නේ නැහැ. ඌ පන්ති අන්තිමේ හැමදාම කෙල්ලෙක් හරිද? අන්තිම දවසේ කියන්නේ අන්තිමට විභාගයේ ඔය තමයි අන්තිමටම හම්බෙන දවසේ කියන්නේ විභාගයට දවසක් කලින් තියලා හරි ඕම එක. හරිද? මෙන්න මේ ඔය කියන අදාළ ගෑනු ළමයා අනිත් ගෑනු ළමයි සෙට් එකේ ඩෙන්ටිටි අරගෙන අතුරුදහන් වෙලා. දෙන්න තියෙන්නේ හරිද? ඒ කියන්නේ හිතන්නකෝ කියන්නේ කරන්න තියෙන බලුම වැඩක් නේ. ඊට පස්සේ ඒ ළමයි ටක් ගාලා ඊට කලින් දවසේ හවස එක තේරුණා අර සාම මිනිසු කෙනෙක් ළඟට ගිහින් ඔහොම ඩොකියුමන්ට් එකක් හදාගත්ත එකේ ටක් ගාලා විභාගයට යන්න කලින් දවසේ ඊළඟ. හිතන්නකෝ දැන් විභාගෙ හෙට උදේ තියාගෙන හෙට උදේ බයෝ තියෙන්නේ. හෙට මැත්ස් හරි බයෝ හරි තියෙන්නේ. හවස පොවට මහන්සියෙන් වුණාම ගොඩක් කියුන් එතන මෙඩිසින් ඉන්ජිනියරින් ගියා. නමුත් හැබැයි ඒ සීන් එකක් වුණා. ඒකට කවදාවත් අමතක වෙන්න දෙයක් පන්ති වල තියෙනවා. හරිද? ඉතින් ඒ ෆිසිකලි කරන්න පුළුවන් දේවල් දැන් ඕකම ඔන්ලයින් මාර්ගයෙන් තමයි අර එහෙම කරන්නේ. මේ කරලා වැඩක් නැහැ. අපේ අඳුරන අයියා කෙනෙක් ඉන්නවා මේ ඉතාලියේ ගිහින් දැන් ලක්ෂ 75ක් 80ක් ගන්නවා. හරිද?
අර එහෙම ඩිමෝටිවේට් කියන්නේ ඩිමෝටිවේට් වෙන්න කතා කරනවා. තේරෙන්නේ නැහැ මේ පාඩම් ඔය ධාරා විද්‍යුත් එහෙම හරියන්නේ නැහැ අතහැරලා දානවා. එහෙම ඉන්න ගෲප් වල හාන කට්ටිය. අපි නම් දැක්කම බෑන් කරනවා. මේ ඒ නිසා එහෙම අර ටොක්සික් පීපල් හම්බුනොත් අයින් වෙලා ඉන්න. එන ප්‍රශ්නයක් ඕක. හිත ඇතුලේ එනවා කොල්ලන්ට ඔය ප්‍රශ්නේ අඩුයි. ඒත් ගෲප් වල ඉතින් එන එක හැමෝටම බලපානවා. ගෲප් වල තියෙන හැමෝටම බලපානවා. හරි. හරිද? කොල්ලෝ එහෙම අඩුයි. කොල්ලෝ පුළුවන් තරම් يعني කොල්ලෝ බලන්නේ ගොඩක් වෙලාවට මේ අනිත් එකවත් ගොඩ දාගෙන යන්න සහ ඌට බැයි නම් අඩුම ගන්න අනිත් එකටවත් හරියයි කියලා උන් සතුරු වෙනවා සාමාන්‍යයෙන්. කොල්ලෝ එහෙම අඩුයි. එහෙම නෙමෙයි නම් උන් කොල්ලෝ නෙමෙයි බාග. හරිද? අර ලක්ෂණ බාගෙට එනවනම්. ඒ සමය කෙල්ලන් ගෙන මම ගොඩක් දැකලා තියෙන වැඩක්. හරි පරිස්සමට. පන්ති ඇතුලේ يعني අපේ පන්ති වල මට වාර්තා වෙලා නැහැ පන්ති ඇතුලේ ගෲප් වල ඕන තරම් හම්බෙලා තියෙනවා. ඉතින් ආයි ඕන තරම් හම්බෙලා තියෙනවා. බැලුවාම පන්ති යන ළමෙක් හෝ කවුරුවත් නෙමෙයි. හැබැයි ෆේක් ප්‍රොෆයිල් එකකුත් නෙමෙයි අතර ළමෙක්. හරිද? කෙනෙක් අර දැන් ඕන තරම් ඉන්නවනේ. ගුරුවරු දාපු කට්ටිය ඒගොල්ලොත් නෙමෙයි. අතර ළමෙක්. කොහොම තියෙනවා පොඩ්ඩක් අවධානය. මොකද අපේ මානසිකත්වය කියන එක හරි වටිනවා මේ කාලේදී. අපි ෆුල් ගැම්මෙන් ආයි නෑ. පේපර් එක කනවා කියලා ඉන්න ඕනේ. හරිද? මල වගේ කනවා කියලා ඉන්න ඕනේ පේපර් එක. නානවා නෙමෙයි කනවා. හරිද? හරි. දැන් මේක හරිනේ නේ? හරි. මේකේ පොඩි එක දෙයක් දැන් ඕවා මම කියන්නම් ඒ කියන්නේ සදනාතන හරි වයි කියන්නේ මේවා ගැන අවධානයෙන් ඉන්න මොකද දන්නවද? මොන්න බයිලා ගැහුවත් මානසිකත්වය තමයි වැදගත් වෙන්නේ. ආයි නෑ ඔයාට මේක කරන්න ඕන නම් තාම මේක කරන්න පුළුවන්. ඒ නිසා අරවට මේවට හිත අවුල් කරගන්නත් එපා. එක එක අහක පහක යන ඒවාට ඇගිලි දාන්න යන්නත් එපා. පොඩ දාන්න යන්න එපා අහක යන ඒවාට. මේ දවස්වල යන්නේවට යන්න දෙන්න වැල්ටික් කරන්න හොඳ මානසිකත්වයකින්. හරිද? හොඳ මානසිකත්වයකින් වැඩ කරන්න. ගානක් හදලා වැරදුනොත් ඒක වැරදුනේ ඇයි? ඇයි මෙහෙම උනේ කියකේ හිත වැඩ කරන්න. මේක වැටිච්ච වලෙන්ම ගොඩ වෙන්න ඕන කතාවක්. ටික හැදෙනවාමයි වැඩ කරද්දී. එහෙම වැඩ කරලා හැදෙන්නේ නැති කට්ටිය නෑ හරිද? හරියට වැඩ කරලා විවරණය කරලා ඔක්කොම කරලා එහෙම ලකුණු හැදෙන්නේ නැති වෙන කට්ටිය ඉන්නේ නෑ. එහෙනම් ඒ වෙන මොකක් හරි කතන්දරයක්. හරිද? එහෙම වෙන්නේ නෑ. හරි.